පාරිශුද්ධතා අංශය. මෙතනදී අපිට ග්‍රෑම් දැන් කතා කරන උඩ දිච්චිව මොනවද ලැබෙන්නේ D එනවා. වෙනත් භෝග බීජ මොන්කට කවුගේ පුරක්කම් රසලබු ඒ වගේ වර්ග එනවා. ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ V වලින් අපි ඒ sample B sample C sample කියලා කොටස් තුනකට බෙදා ගන්නවා. මොනවද? A sample කියන්නේ සකස් නොකරන තොගවලින් ගන්න sample. උන්තරත් ඔය මාත්‍රන්නේ ඒ වැඩසටහන ඇත්තටම දැන් කරන්නේ නැහැ. සකස් කරන ලද තොග තමයි බීජ පරීක්ෂණාගාරයේ දෙන්නේ. එතනදී ඒවට අපි B sample කියලා කියනවා. ඒවට C sample කියන්නේ B sample පරීක්ෂා කරලා ඒව පාස් වෙලා ඒකන්නේ ප්‍රයෝජන නොගෙන ඊගාව කන්නේ වගාව කරනකොට නැවත පරීක්ෂා කරනකොට තමයි C. මම එකින් එක පැහැදිලි කිරීම කරන්නේ. අපි B sample එක ආවහම මේ වගේ 50 දැන් 50 කොටස් දෙකකුත් 250 කොටස් දෙකකුත් ඉවනම් කියලා පැහැදිලි කිරීම කරන්නේ. ඒ දෙක තමයි මේ දෙකක් මංගාව තියෙන කොටස් AB කියලා මේ මිස් ගාව තව කොටස් AB කියලා 250 කොටස් 50 කොටසකුත් තියෙනවා. මෙතනදී 50 ග්‍රෑම් 50 පැත්ත ගත්තාම පියුරිටි ටෙස්ට් එක. මෙතනදී කරන්නේ තොගයේ සංයුතිය බර අණුව තීරණය කිරීම. ග්‍රෑම් 50 කොටස් දෙක ග්‍රෑම් 100. ඒ ග්‍රෑම් 100 කොච්චර පියෝසිට් තියෙනවද කියලා බලනවා. මේක අමතරව තියෙන පුළුවන් ඉනර් වීට් සීඩ් අදර් ක්‍රොප් සීඩ්ස්. ඉනර් කිව්වහම පස් කැට තියෙන පුළුවන්. පිදුරු ගෑලි සමහර කර පොතු බීජ කැබලි ඒ වගේ ඒවා ඉනර් කරලා ගන්න. එතනදී ස්ටාර් රූල්ස් එක අපි යනකොට මෙකැනිකල් ඩැමේජ් බීජ කැබලි වලදී භාගයකට වඩා අඩු කොටස් තමයි මේ ඉනට් වලට ගෙනෙන්නේ. භාගයකට වඩා වැඩි කොටසක් තුනොත් ඒක පියු සීට් එකක් වශයෙන් තමයි ගණන් කරන්නේ. මේ ග්‍රෑම් 50 බලනකොට ඕක 250 බලනකොට මම එතනදි පැහැදිලි කරන්නම් වෙනස් වෙනවා. ග්‍රෑම් 50 බලනකොට VBJ පමණයි හැබැයි. අනිත් ඒ කවුපි මුංගන පුරක්කම් බලනකොට ඒ නීතිය නැහැ. වීට් සීඩ් වලට පුරක්කම් වලට මොනේ තියෙන්නේ කුඹුරු වල තියෙන පුළුවන්. වජලවා මාළු බට දැල්ල ඒ වගේ බජරි ඒ වගේ ඒවා වලට තියෙනවා. අද ක්‍රොප් සීඩ් වෙනත් භෝග බීජ කවලම් වෙලා ඉන්න පුළුවන් වේලනකොට මලු වලින් මුංග දැන් අපි තුන් B sample එක මුං ඇට කවුපි පුරක්කම් ඒ වගේ. ඒ ඔක්කොගේම සංයුතිය අරගෙන අපි මේ පොඩ්ඩක් කලාගෙන මේ විශ්සම දෙක වලට ඒ බලන ආකාරය හැන්ඩල් කරලා තමයි මම ඊගම කතා කරන්නම්. ඒ විස්තර පොස්ට් එකේ දිනවල ග්‍රෑම් 50 සාම්පලය ආවම කොහොමද බලන්නේ කියලා මුලින්ම මේ කාඩ් එකේ අංකේ සාම්පලයේ අංකේ ගැලපෙනවද කියලා හරියද නිවැරදිද කියලා බලලා ඊගාට මේ වෙරයිටි එක හරියද කියලා හඳුනා ගන්න. මොකද කාඩ් එකේ සඳහන් කරලා තියෙන දැන් මේකේ 8362 8362 මේ සාම්පලය අවිල්ල තියෙන්නේ කියලා ඒ මිස් පරීක්ෂා කරලා මුලින්ම බලලා ඊට පස්සේ කොනින් කොනට ඉනර් වේට් සීට් අදර් ක්‍රොප් සීට් හම්බ වෙන වෙනම අර ඩප්පි වලට කන්ටේනර් වලට දාලා තියාගෙන දැන් 50 බලලා ඉවරුණාට පස්සේ අපේ දශම ස්ථාන 4 බැලන්ස් එකක් තියෙනවා. ඒ වෙනම කොටස් වෙනම කිරාගෙන බලනවා ග්‍රෑම් 100කට පියෝ සීඩ් කොච්චර තියෙනවද? ග්‍රෑම් 100කට පියෝ සීඩ් තියෙන්න ඕනේ සාම්පලේ පාස් වෙන නම් 98කට වඩා වැඩි වෙන්න ඕනේ. ඉනර් වීට් සීඩ් අදර් ක්‍රොප් සීඩ් වල බර ග්‍රෑම් 100කට ග්‍රෑම් 2කට වඩා අඩු වෙන්න ඕනේ. මේ වීට් ඉනර් මැටර් එහෙම පොඩ්ඩක්වත් නැතුව හදා ගන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි හින්දා තමයි ග්‍රෑම් 100කට ග්‍රෑම් 2ක් දක්වා අවස්ථාව දීලා තියෙන්නේ. ඊට ග්‍රෑම් 2කටත් වඩා වැඩි වුණොත් ඉනර් නැවත ඒ සාම්පලේ ෆේල් වෙනවා. නැවත ප්‍රොසෙස් කරලා ඒ සාම්පලයක් අපිට CS ඔෆිස් ගෙනත් දෙන්න පුළුවන්. දැන් මේ මිස් බලන්නේ මේ බීජ කැබලි තියෙනවා, වීට් සීඩ් තියෙනවා, වෙනත් භෝග තියෙනවා, වෙනම කොනින් කොනට දානවා. හොඳයි වැඩිම අපි කාලය ගන්න ඕනේ නැහැ ටෙස්ටිං
කරන ආකාරයේ සාමාන්‍ය දැනීමක් තමයි ඔයාලට අවශ්‍ය. බීජ පරීක්ෂණාගාරයේ සාම්පල් ඇවිල්ලා පියුර් ටෙස්ට් එක කරන්නේ කොහොමද කියලා මම දැන් හඳුන්වලා දුන්නේ. මේ මිස් ඒ කරන හැටි පෙන්නලා දුන්නේ. ඊළඟට අපි ලොට් කන්ට්‍රෝල් එහා පැත්තේදී අර මහත්ය පැහැදිලි වෙන 250 කොටස් දෙකක් වෙනවා කියලා. ආන් මේ කොටස් දෙක තමයි මේ අනිත් 250 කොටස් දෙක ගන්නේ. මෙතනදී මේ දැන් 250 කොටස් එක ආවම ඒ ලැබ් නම්බර් එක පැහැදිලිව දාලා තියෙන මේ තියෙන්නේ PPB 124 ප්‍රයිවට් පැඩි වී සම්පඩය 17174 කියලා තියෙන රික්වෙස්ට් එකේ නම්බර එක රෑම් බර දාලා තිනවා. මේ කාඩ් එකෙත් අපි බලන්න ඕනේ. දැන් මේකේ වැරයිටි ලියලා නැහැනේ 83 දැන් මේ V එක 8362. නමුත් මේ කාඩ් එකේ විතරයි ලියලා තියෙන්නේ මේ ලේබල් එක දාලා නැහැනේ. මේක ඒ නිලධාරීන් හඳුනා ගන්නවා මේ තියෙන 362 කියලා. මොකද DJ හැඩය, පෙනුම, පැහැය, නණ්ඩුව, කලලේ තියෙන තැන ඒ ඊට සම්බ නාඩු ඒ ලක්ෂණ වලින් වැරයිටි හඳුනා ගන්න පුළුවන්. එහෙම හඳුනාගෙන ඒකත් දැන් මේ කාඩ් එකේ සඳහන් කරලා දෙන 362 කියලා වැරයිටි හඳුනාගෙන අපි සඳහන් කරලා ගන්නවා. ඒත් එක්කම මට කියන්න බෑ ඉස්සෙල්ලා පෙනුම සුවඳ දෙක බලන්න. සුවඳ කිව්වහම සාමාන්‍ය කපට hina යන්නත් පුළුවන්. වීවල වුණ සුවඳ දෙක නෑ සුවඳක් තියෙනවා. ඕනම දෙයක ආවේනික සුවඳක් තියෙනවා. අපි මේ බාස්මති ටිකක් ගත්ත කියමු. බාස්මති වල 아무තු හොඳ සුවඳක් එනවනේ. ඒ වගේ සුවඳ තියෙනවා. වීවල වුණත් ඒ හොඳ වීට එක ඒන සුවඳක් තියෙනවා. සුවඳ නැතු ගඳ මොනවද? මඩ ගඳ ගන්න පුළුවන්. පුස් කාලා වගේ වී ටික වේල ගන්න බැරුණොත් හරියට කොළ තැම්බිලා වගේ එහෙම ගඳ ඒතොර ගඳ ඇත්තටම ගඳ තියෙනවා නරකයි. ඒක තීරණය මේ පෙනුම සුවඳ තීරණය කරන්නේ අදාළ කන්නෙන් කන්නට ඒ වැහි ප්‍රදේශය අනුව තමයි. දැන් ගාල්ල මාතර වගේ වැහි අධික ප්‍රදේශයක නම් පොඩි අඳුරු පැහැයක්, මඩ පැහැයක් වී වැටෙනවා. පැහැ වෙනස් වෙන්න පුළුවන්. දැන් තිස්ස මහරාම මේ පැත්ත වගේ පැතිවල හොඳට පායනවා. හොඳ ලස්සන වී ටික හදලා එවන්න පුළුවන්. නමුත් කරන්න දෙන්නේ වැහි අධිකම කාලයක් වුණොත් පොඩි අඳුරු ස්වභාවයක් වී වල දකින්න පුළුවන්. මේක පොලිසියෙන් වගේ සම්පූර්ණම ඔක්කොම මෙයා පෙනුම හොඳ නැහැ මෙයා සුවඳ හරිනේ නැහැ කියලා ෆේල් කරොත් ගොවි මහතුරුන්ට බිත්තර වී නැති වෙනවා. අපේ අභිප්‍රායය තියෙන බිත්තර වී නැති නෙමෙයි හොඳ උසස් තත්ත්වයේ බීජ ටිකක් ලබා දෙන්න. නැහැ කියලා නිකන් ඉන්න බෑ. අපි ඒක තියෙනේවෙන් හොඳම ටික ගොවියට තෝරලා දෙන්න ඕනේ. ඒ කාර්යය මෙහෙන් කෙරෙන්නේ. ඊගාට මේ අද when මේකේ ODV අද dispensable variety කොයින එක තමයි අමාරු. ඒ කියන්නේ මේ වැරයිටියට මේ ප්‍රභේදයට අමතරව වෙන කවලම් වල තියෙන මොනවද? 8362 දැන් මේ සාම්පල් 362 නේ. මේකට අමතරව මේකේ වෙනත් වී වර්ග හැදෙන්න පුළුවන්. මොකද කුඹුරෙන් ඊගාව කන්නෙන් එන්න පුළුවන් මතුවෙන. දෙන බිත්තර වී වලම ඇට එහෙම මේ පොඩි ගාණක් කවලම් වෙලා තියෙන්න පුළුවන්. එහෙම කවලම් වෙලා තියෙනකොට ඒ ටික ඒ 362ට අමතරව මොන ප්‍රභේදද මොන වී වර්ගද තියෙන කියලා ඒ ඇටේට දැන් මේ මිස් හොයනවා. එතනදී වී වල හැඩ අණුව වෙන් කර ගන්න පුළුවන් නාඩු සම්ම වගේ තුනොත් දැන් 362 හොඳ දිග රතු වී එකක් නේ. ඕකේ LD 368 වගේ රතු සම්බ එකක් තුනොත් ඒක සම්බ නාඩුවෙන්ද ක්ෂණිකවම ඔයාලටත් පුළුවන් තෝරගන්න. දැන් 300 වගේ ඇටයක් තුනොත් මීට වඩා පොඩ්ඩක් කොටයි. ඒක අර සුදු ගතිය ටිකක් වැඩි. ඒකත් හඳුන ගන්න පුළුවන්. නමුත් 8378 වගේ රතු මේ සුදු ලොකු වී එකක් තුනොත් ඒක ටිකක් අපහසුයි. හැඩයක් එක හා සමානයි. නණ්ඩුවත් සමාන අපිට ඒ වගේ ඇටම් කියන්න පුළුවන්. එතනදී ඇත්තටම ඒ පුහුණුවත් එක්කම ඒ සුදු රතු ඇටේ හඳුනා ගැනීමේ පුරුද්දක් තියෙනවා. ඒ හොයා ගැනීම පුළුවන්. පොන්චි හරි සැකයක් තියෙනවා නම් පොඩ්ඩක් ඩැමේජ් කරලා බලමු. අර පොඩ්ඩක් කොනින් තුවාල කරලා බලන්න. ඒක අවස්ථාව දීලා තියෙනවා. මොකද මේ කිසිම උපකරණයක් නැහැ. රතු සුදුවත් හොයාගන්න. අපිට මේ මෙතන මේ බල්බ් එකක් දීපු බෝඩ් එකක් තමයි තියෙන්නේ. නමුත් මේකෙන් බලන්නත් අපහසුයි. මොකද අපේ රටේ සමහර මේ වැහි වලට එහෙම අහුණාම සුදු වී ප්‍රභේදයක් වුණා. ඔක කුණු වැට තියෙනවා. කුණු වැටේ රතු නිකන් කළුවට වගේ අඳුරටම නෙවෙන්නේ. එතකොට ඒක කල්ලා බලුවොත් ඒක රතු වැටයක් නෙමෙයි කුණු වීත් එක. ඊළඟට පැය 7-8ක් මේක ඇත්තටම බලන් ඉන්න බෑ ලයිට් එක දිහා. ඔයාලට තේරෙනවනේ. මේක පුළුවන් මේක සාම්පලයක් පොඩි වෙලාවක් නම් ලයිට් එක ගන්න. අනිත් එක අපේ රට හරි වාසනාවන්තයි හොඳට ආලෝකය තියෙනවා. අපිට මේ එළිය ඇත්තටම ඇති ප්‍රමාණවත්. හොඳට දැන් මේ බෙදුවත් අර බෝඩ් එකේ එළිය වැටලා තියෙනවනේ. එහෙම කොනින් කොනට හොයනවා. ඒ බලනකොටම ඒ ODV විතරක් නෙමෙයි මේ වල්ලට තනකොළයට මොනවද කුඹුරු මේ වීත් එක්ක එන්න පුළුවන්. ගොජරවල්, මාරු, බටදැල්, තුනැස් ඒ වගේ සීඩ් එන්න පුළුවන්. ඒවත් බලනවා. දැන් 250 කොටස් දෙකයි 250 කොච්චර තියෙනවද?
මේ 250 බලලා මේකේ කොච්චර තියෙනවද කියලා බලනවා. ඒත් එක්කම වෙනත් බෝග බීජ අද ක්‍රොප් සීඩ්ස් මුං ඇට කවුපේ කුරක්කම් ෆීල්ඩ් එකෙන් එන්නේ නැහැ. නමුත් සකසනකොට බීජ සකසනකොට වේලනකොට මල් වලින් සමාන විතර පුංචි ළමයි එහෙම වෙන කවලම් කරන්න පුළුවන්. නොසැලකීමක් තමයි ඒවා වෙන්න පුළුවන්. එහෙම ඇට නම් එකක්වත් වෙන්න බෑ. ODV නම් ග්‍රෑම් 500ක ඒ කියන්නේ ඇට 25000කට සහතික වී දෙනකොට 100ක් දක්වා අවස්ථාවක් තියෙනවා. ODV එකක්වත් නැතුව හදනවා නම් මේ සීඩ් පැඩි ටික බොහොම හොඳයි. එහෙම බැරි හින්දා රටේ අවශ්‍යතාවයට දෙන්න මෙහෙම හදලා දෙන්න බැරි හින්දා කවලන් ඇට ඒ කියන්නේ වෙනත් වී වර්ග ඇට 100ක් දක්වා දෙනවා. 101 වුණොත් ෆේල්. එකක්වත් නැතුව හදා ගන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි. ඕක බීජ පන්තිය අනුව වෙනස් වෙනවා. දැන් රෙජිස්ටර්ඩ් එකක් වුණොත් 40ෙන් බලන්න. 40ට වඩා අඩු වෙන්නේ. ෆවුන්ඩේෂන් එකක් වුණොත් 20ට වඩා, බ්‍රීඩ් එකක් වුණොත් 5කට වඩා අඩු වෙනවා. බ්‍රීඩ් හදන්නේ පරිශන මධ්‍යස්ථාන වල පරිශන නිලධාරී ඒකෙන්ද ඒගොල්ලන්ට විතර උනන්දුවෙන් කරන්න පුළුවන් අඩුම සංඛ්‍යාවක් තමයි දෙන්නේ. එකක් ඇත්තරම දැන් බ්‍රීඩ් වල නම් ඇත්තරම ඔඩිය ඇත්තම නෑ. ඒ තත්ත්වෙන් තමයි ඒගොල්ලෝ හදන්නේ. නමුත් අර සමහරක් වෙලාවට වීදුසල් 2.5යි 3යි හදන්නේ. ඒකෙත් අර නැතුණු තීරව කන්නේට නැත්තරම නැති වෙනවා. ඒකෙන් 5ක් දක්වා අවස්ථා වෙනවා තියෙනවා. වලට වීදුවනේ එතෙන්දී ඉස්සරතු දැන් 2012 වගේ වෙන ගන්න 5. නමුත් මේ හාවස්ටඩ් මැෂින් එනවත් එක්කම අස්සන් ලෙලනකට වල් ගසුත් ඔක්කොම එනවනේ. මේර තියෙන තන කොට කැපෙනවනේ. ඉගෙන 10 දක්වා වැඩි කරලා තියෙනවා. එකක්වත් නැතුව හදාගෙන බැරි හින්දා තමයි 10 දක්වා තියලා තියෙන්නේ. වෙනත් බෝග බීජ නම් අද ක්‍රොප් සීඩ්ස් එකක්වත් තියෙන්න බෑ. ඒත් එක්කම දැන් 1V කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා. කුඹුරු කන්න යන දන්නවා ඇති. විතර විහිම කරන්න ඉන්නකො ඔබ. ඔරයිසා ගන්නේම ප්‍රභේදයක් තමයි මේක ගෝයන් ගහ සමානයි. කෘමිනාශක වල්නාශකයක් ගහලා මරන්නත් බෑ. ගෝයන් ගහ එක තරංගකාරීව හොඳට කලවෙවිලා ඒ වගේම පීදිලා මේ අස්සන්න හැබැයි මේකේ මේ ෂටරින් වැඩි හැලෙනවා ඇට පැහැෙනකොට කොටසක් මල් පීදෙනවා කොටසක් භාගයට කිරි වැදිලා ඒ විදිහට තියෙන්නේ අස්සන්න දෙනකොට සමහරට 100%ක්ම හැලලා තියෙන්නත් පුළුවන්. මේ වල්වි කියන එක ව්‍යාප්ත වුණාම වෙන්නේ මේක මේ ඩෝමන්සි පීරියඩ් එක වැඩි. ඒ කියන්නේ පැලවෙන්නේ නැතුව විද සුත්තතා කාලය වැඩියෙන් තියෙනවා. අවුරුදු 3-5 දක්වා තියෙන්නත් පුළුවන්. ඉතින් අර බිම වැටිච්ච එක ඒ කන්නේම පැලවෙන්නේ නැතුව කන්න කීපයකින් වතුරෙ එන්නත් පුළුවන්. ඒ ආවහම ගෝයන් ගහත් එක්ක තරඟ කළා මෙයා වැඩි ආහාර ලබාගෙන ගහ වර්ධනය වෙනවා. නමුත් අස්සන් ළඟට සමහරකට වැටිලා ඊගාට බොල් ගතිය වැඩි මෙයාලගේ. දැන් මේ ඇට ටිකක් හොඳට තියෙනවා. කන්න 3ක් විතර වගා කරනකොට මේක මෙයාලා මේ බොල්ම කරල් එන්නත් පුළුවන්. මේක ඇට තිත්ත එහෙම නැහැ. මේ වස වෙන්නෙත් නැහැ කැවුනේ කියලා. නමුත් ඒක වෙන්නේ මොකද? අපි වගා කරන වගාව 80% නෙවෙයි 100%ම විනාශ වෙලා දිගින් දිගටම ගියොතින් මේ විනාශ වෙන්නත් පුළුවන්. විශේෂයෙන් හොදපාරුවට අහු වෙන ඒවා වතුර රැඳෙන අර යටම නියදි වගේ ඒවා වැඩි මේක. ඒ බීජ තැම්පත් වෙලා. අපි හින වීර වඩා වැඩි වර්ධනයකින් මෙයාලා වර්ධනය වෙලා වේගෙන් ව්‍යාප්ත වෙනවා. ඒකින්ද ග්‍රෑම් 500ක මේ වල්වි කියන එක එක ඇටයක්වත් තියෙන්න බෑ. එක ඇටයක් තුනත් ඒ සාම්පලේ අපි ෆේල් කරනවා. SCS ඔෆිසරන් ෆේල් බලන්න ගියාම ඒ බලන ප්‍රදේශයේ ගෝයන් එක කරලක් තියුණත් ඒක මේ අයින් කරන්න කියනවා. දෙවෙනි පාරේ ගිහලා අයින් කරලා නැත්නම් ඒක රිජෙක්ට් කරනවා මේ ෆේල් එක. ඊට IDMD insect damage mechanical damage. මෙතනදී ග්‍රෑම් 250 කොටස් දෙකයි 500යි 500කට උඩරිම තියෙන්න පුළුවන් 200ක්. තියෙන්න ඕනේ කියලා එකක් නෙවෙයි එකක්වත් නැතුව හදා ගන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි හින්දා තමයි 200 දක්වා දීලා තියෙන්නේ. B sample එක insect damage නම් ඇත්තටම අඩුයි. කෘමි හානි ගන්න හිතුවත් නැහැනේ හොඳට අලුත් පීටියකට mechanical damage තියෙන්න පුළුවන්. harvested machine වලින් මේ ගෝයන් කපනකොට ඒක හරිය අධික වේගයෙන් දැන් එතන කපන කෙනාට ඕනේ අක්කර ගානක් වැඩිපුර කපන්නනේ. එයාලා ස්පීඩ් යනකොට ඇත්තටම damage වැඩි වෙන්නේ. නමුත් ප්‍රොසෙසින් ප්ලාන්ට් වලදී සෙල් දගනකොට ඒවා අයින් වෙන්න පුළුවන්. එකක්වත් නැතුව හදා ගන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි හින්දා ග්‍රෑම් 500ක් කියන ඇට 25000 ඇට 25000ට 200ක් තුනට කමක් නැහැ කියලා. ඒ අවස්ථාව දීලා තියෙනවා. ඒක අඩු තත්ත්වෙන් හදන්නද බිත්තර වෙන්නේ නැති වෙනවා. මිනිස්සුන්ට බිත්තර දෙන්නත් එපා. පැහැදිලිද? හොඳයි ඇවිලොට් කන්ට්‍රෝල් එක කියලා වෙනත් වී වර්ග ප්‍රභේද කවලම් වල තියෙනවා වල් කියන්නේ තනකොළයට තියෙනවා වෙනත් භෝග බීජ තියෙනවා කෘමි හානි යාන්ත්‍රික හානි බැලුවා. මෙතනදී මේ යාන්ත්‍රික හානි බලනකොට මම අර ග්‍රෑම් 50 දී කිව්වනේ භාගයට වඩා අඩු ඒවා ගන්න කියලා. මෙතනදී එහෙම නෙවෙයි. පොත්ත පොඩ්ඩක් තුවාලලා තුනත් ඒක ඩැමේජ් එකක්.
තේරුණාද? ග්‍රෑම් 50ද කිව්වර. ඇතින් භාගයකට වඩා අඩු එක ඩැමේජ් වලට. භාගයකට වඩා වැඩිපුර තියෙනවා නම් ඒක මේ විශ්ලේෂකයාට තමයි තීරණය කරන්න තියෙන්නේ. මේ කිසිම මැන මැන බලන්න හරි දෙයක් නැහැ. සාමාන්‍ය හිතට තේරෙන්නේ මේමයි කියලා. ඒක ගන්න දෙන්නේ යගේ මතය අනුව. මෙතනදී නම් මේ පොත්ත දෙල පොඩ්ඩක් මේ පළදු වෙලා දුනත් ඒක ඩැමේජ් එකට තමයි ගන්න. ආන්න මේ අරන් තියෙන්නේ මේ ඩැමේජ් සීට් තමයි මේ අරන් තියෙන්නේ. පොතු පොඩි කෑලි තියෙනවා සම්පූර්ණ පොත්ත ගියව තියෙනවා. මෙන්න මේ මිස් මේක හොයලා තියෙන ODV ටික. يعني AT 362 හැර වෙන වී ප්‍රභේද මොනවද තියෙන්නේ කියලා බලනවා කොහොනේ. දැන් මෙන්න බලන්න මේ මිස් අර මේකේ සම්භායයට අරන් තියෙනවා 362 වගේ ලොකු සුදු මේ ඇට ටික ඔක්කොම සුදු. නමුත් මේ ඔය මොන 62 ටික. ඒක පුහුණු වත් එක්කම තමයි වෙන් කරලා ගන්න පුළුවන් කල්ලා මේ මිනිස්සුත් අන්තිම දැන් 100% ෂුවර් වෙනවා තමයි මේ පොඩ්ඩක් ඩැමේජ් කරලා ආයෙ බලලම තියෙන්නේ. හොඳයි. මේ සැම්පල් එකක් ආවම පියුරිටි ටෙස්ට් එක කරන්නේ කොහොමද? ලොට් කන්ට්‍රෝල් ටෙස්ට් එක කරන්නද කියලා ඒ මේ ටෙස්ට් දෙකම මම ඔයගලන්ට පැහැදිලි කරා. දැන් පැහැදිලිනේ. ඒ 50 කොටස් දෙක පියුරිටි ටෙස්ට් එක කරපු ඒ කොටස් දෙක තමයි ජර්මිනේෂන් සෙක්ෂන් එකට යවන්නේ පළවෙනිට දාන්න. ජර්මිනේෂන් දාන්න. ග්‍රෑම් 250 කොටස් දෙක කියන්නේ ලොට් කන්ට්‍රෝල් ටෙස්ට් එක කරපු දෙක අපි අවුරුද්දක් ලැබ් එකේ ස්ටොක් වල ගබඩා කරලා තියෙනවා. මොකක් හරි කම්ප්ලේන්ට් එකක් આવුත් නැවත පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ 250 කොටස් ටික විතරක් නෙවෙයි රිසීවින් එකේ ඒ ඔක්කොම සාම්පල් ටික අරන් තවත් ඉතුරු වෙන ටිකක් තියෙනවනේ. ඒ වෙන්නේ කිලෝ එකක් වගේ එන ටිකනේ. ඒ ටිකත් අපි අවුරුද්දක් මෙහි ගබඩා කරලා තියෙනවා. කම්ප්ලේන්ට් එකක් આવුත් ඒවත් චෙක් කරන්න පුළුවන්. අපි බලපු ගමතරව අතනුත් යන්න පුළුවන්. වෙනත් භෝග ගැන කතා කරොත් අපිට